අනන්ත හැපින්න. පූර්වි ඒ හැපින්නගේ නංගි. ඒ කියන්නේ පූර්විත් හැපින්නක්ද? අහන හැටියට යාපේ ගෙදරට ආවේ පලිගන්න. මට සැකයක් තියෙනවා අහන හැපින්නක් කියලා. ඒ කියන්නේ අප්‍රත් හැපින්නක්ද? එහෙම නැද්ද? අප්‍ර කියන්නේ අහන. අහන තමයි පූර්වි. පූර්වි තමයි අනන්තගේ නංගි. අනන්ත අනන්ත වංශයේ නාග රැජින. මට සැකයි අහන හැපින්නක් කියලා. එතකොට කාගේ හැවද ටීනාගේ යාළුවගේ මිනිය ගාව තිබුණේ? අහන හැපින්නක් වෙන්නත් බෑනේ. මොකද අප්‍රා අහනමයි. එතකොට කවුද හැපින්න? අහනද අනන්තද? ඔක්කොම පටලැවිලා තියෙන්නේ. පූර්වයාගේ පලිය අරගන්න අහන වුණා. එතකොට අහන අප්‍ර වෙලා වෙන කෙනෙක්ව කසාද බැඳගත්තේ ඇයි? උබතෝකෝ ටික ප්‍රශ්නයක්. අනේ ඉතින් අපිට මොකුත් තේරෙන්නේ නැහැ ලොකු තාත්තේ. ටිකක් ඉන්න. මේ යන්නකොයි. ඔයා හරිම නීච වැඩ කරන පහත්ම තත්ත්වයේ කෙනෙක් නේ අයියේ. හැබැයි බලන්නකෝ ඔයා ගැත්තකුරු. කියලා වැඩක් නැහැ. මුතුවට වගේ. නියමයි. මාව පටලැවිලි ඉඳද්දි මාව විහිළුවට ගත්තද? මම විහිළුවක් වගේද? අයියා අපි හැමෝම දැන් විහිළුවක් වෙලා.